දරුවාස පටන් ගන්නේ අවුරුදු 60. අවුරුදු 60. මිනිසුන්ගේ වගකීම් ඔක්කොම ඉවර වෙනවා සර් අවුරුදු 60. මේක හදන්නේ කැලේ ඇතුලේ කාටවත් හාය නොවෙන්න හදන මේ වැඩි නිවාස. ඔව්. ලෝකෙම ඉන්න බිලියනර්ස්ලා කාටද ඒක වාසින්? අපිටනේ? අන්න. අපි අපේ රටට අපි දැන් ඔය ඉතහලකෝ මම මේක කාරණා තුනක් හරහා තමයි ගියේ. දුනා. දැන් කවුද ඕකේ එන්නේ සර්? ඔය වැසිවනාන්තර ඇතුලේ හදන ඔය වැඩිහිටි නිවාසෙට එන්න කවුද? අපි කට්ටි ගෙන්නනවා නම් මට වෙලෙද කතා කරලා බිල් ගේ. බිල් ගේ සර්. ඔව් අපේ ගේට්ටුවර. නෑ බිල් බිල් මීය මට කතා කරලා කිව්වා අම්මට වයසයි. අම්මට නේ උදත් වයසයි. හරි අම්මාව ඉස්සෙල්ලාම කියනවා වැඩි නිවාසෙ ඊට පස්සේ යවන්නේ. දෙන්නේ කියලා. එතකොට පළමු දාලා ලෝන් මාක්ස් මොන මාස්ද? උරුබස්. ලෝන් මාක්ස් බං ඒ බිලියනපති. මීයා කිව්වා මේ අම්මට අසනීපයි. සර්ගෙද? ඔව්. අපි මෙහි අම්මව නැගතුවට උගින් නවතයි ගහනවා. අම්මට සිර වෙනවා අම්බ දක්වම අඟහරු වෙනි. ඒකනේ සර්. ඕනම ළමයි කැමති තමන්ගේ දෙමව්පියන්ව වැඩිහිටි නිවාසයකට නවත්තන්න තියෙනවා. හැබැයි ලීලිලා ඔය හරිම කැමති නැන්දම්මාගේ මාමන්ටියව නවත්තන්න හොඳ වැඩිහිටි නිවාසයක් තියෙනවා. මේක මම කාරණා තුනක් තමයි ප්‍රධාන වශයෙන් මූලික කරගන්නේ. ඔව්. fresh air. fresh water. fresh light. fresh water. ඒකින්ද අපි ඔක්කොම කරනවා ඒ වැඩේ කරනවා. ඒක නම් අර වීඩියෝ එකේ හොඳට පේනවා. මම ඇරුවේ. සර් සර්ගේ ව්‍යාපෘතියට අපි සුබපත් කරනවා. චියර්ස්. තාම සද්ද දාලා ගත්තා. කවුද සාකීද? ඒක නෑ. ඔබට බාග කිව්වලා කියාමට යනකොට ඔය වැඩේ කිව්වේ නැහැ. දීලා නෑ නේ. සින්දුව නෑ සින්දුව කියන්න තමයි එන්නේ. අපි කියමුනේ මේක අනිත් කාර්මික දෝෂයක් එක්ක ගීතේ නැද්ද කොහොමද? තමන්නේ සාහිත්‍ය වල විශ්ේ ඒක වරනේ. මම හිතන්නේ අපිට මේ කසුන් පහට අපේ සංගීත ගාන්න පුළුවන්. අපි කියමු. අපි කියමු. ඕ. මතකයි. හරි මචං දෙනවා. Love